ඔයාලා හැමදෙනාම සතුටින් සුවෙන් සැපෙන් ඇති කියලා මං හිතනවා. දවස් ගානක් තිස්සේ කරපු වැඩ විනාඩි ගානකින් පෙන්නන්න යන්නේ. වාගේ දවසක මම වෙඩින් කේක් හැදුවා. ඒකේ වීඩියෝ එක තමයි අද ඔයාලා දකින්නේ. වෙඩින් කේක් හොඳට ආවොත් විතරක් වීඩියෝ එක දානවා කියලා හිතුවා. ඇත්තටම වෙඩින් කේක් හොඳට ආවනේ. ඒක නිසා අද මේ වීඩියෝ එකේ ඔයාලා මං වෙඩින් කේක් හදපු විදිහ තමයි දකින්නේ. මම ගොඩාක් මේ වෙඩින් කේක් හදලා පළපුරුදු කෙනෙක් නෙමෙයි. මම හදන්නේ මේ දෙවෙනි වතාවට. ඒ කතාවත් මං පස්සේ මේට කියන්නම්කෝ. මෙදා පාර මම හැදුවේ අඟලක් උස අඟලක් පළල අඟල් දෙකක් දිග වෙඩින් කේක් කෑලි 200ක්. මෙහෙම 200ක් හදාගන්න ඕන බඩු මම ගත්තේ වෙඩින් කේක් බඩු කඩේකින්. එහෙම නැත්තම් මම සුපර් මාකට් වල තියෙනවා. මම මුලින්ම කරේ පළවෙනි දවසේ පළතුරු මිශ්‍රණය හදාගන්න ඕන බඩු ටික ගෙනාවා. ඊට පස්සේ ගෙනාවේ කේක් එක බේක් කරන්න ඕනේවා. ඊට පස්සේ කේක් එක අයිසිං කරන්න ඕනේවා. ඔන්න පළවෙනි දවසේ කේක් මිශ්‍රණය හදාගන්න මං ගෙනාව දේවල් තමයි මේ. සුල්තානා, රේසින්ස්, පුහුල් දෝසි, කජු. මේ දේවල් ගෙනාව ග්‍රෑම් 750 ගානේ. තව මම ගත්තා ඉඟුරු දෝසි, කැන්ඩිඩ් පීල්, චෙරීස් ග්‍රෑම් 700 ගානේ ගත්තා. චව් ගත්තෙත් ග්‍රෑම් 700යි. චෙරීස් වල නම්බර්ස් තියෙනවා. ඒකෙන් හොඳ නම්බර් එකකින් ගන්න ඕනේ. ඒ වගේම චෙරීස් පාට දෙකක් තියෙනවා රතු කොළ කියලා. හැබැයි මට නම් හම්බුනේ රතු පාට චෙරීස් විතරයි. එදා ඒ ෂොප් එකේ කොළ පාට චෙරීස් ගන්න තිබුණේ නැහැ. මේ පළතුරු මිශ්‍රණයට මම දානවා කරන්ට්ස් 650ක් දානවා. එතකොට තව මිශ්‍ර පළතුරු ජෑම් බෝතලයක්, ගෝල්ඩන් සිරප් බෝතලයක්. ගෝල්ඩන් සිරප් බෝතලයක් කියලා කිව්වේ ගෝල්ඩන් සිරප් ජෑම් බෝතලයකින් එකක්. එතකොට සුවඳ කුඩු ඕනෙමයි. ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස්, වැනිලා පොඩි කුප්පිය ගානේ ගෙනාවා. වැනිලා අර වගේම පුංචි කුප්පියක් ගෙනාවා. බ්‍රැන්ඩිත් ඕනේ. බ්‍රැන්ඩි මේසෙන්දි 4ක් විතර ඕනේ වෙනවා. ඒවා ඉතින් අපිට චුට ගන්න බෑ. ඉතින් බ්‍රැන්ඩි කාලේ බෝතලයක් ගන්න ඕනේ අපේ මේ අවශ්‍යතාවයට. දැන් මේ දේවල් ඔක්කොම ගෙනාවට පස්සේ පළතුරු මිශ්‍රණේ හදාගන්න එක තමයි මගේ පළවෙනි වැඩේ උනේ. මේ පළතුරු මිශ්‍රණයට දාන්න මං ඔරෙන්ජ් පීල් ගෙනාවා ග්‍රෑම් 250ක්. ඒක මගේ හිතුවමන අපේ ගෙනාවේ. ඒකත් මං කජු වගේම කේක් එක බේක් කරන දවසට තමයි එකතු කරන්නේ. පළවෙනි දවසේ මං කරේ ගෙනාවු බඩු වලින් කේක් එකේ පළතුරු මිශ්‍රණයට ඕන විදියට බඩු ටික හදාගන්න එක. මේ ගොඩාක් දේවල් කපන්නයි තියෙන්නේ. මෙහෙම කපනකොට ගොඩාක් ලොකුවටත් නැතුව ගොඩාක් පුංචිවටත් නැතුව තරමක කටට හැපෙන ගානට කපා ගන්න ඕනේ. පළතුරු මිශ්‍රණයට මතක ඇතුවම පළවෙනි දවසේ සුවඳ කුඩු ටික එකතු කරගන්න ඕනේ. හැබැයි එහෙම එකතු කරනකොට මම තව සුවඳ කුඩු චූටක් ඉතුරු කරගත්ත කේක් එක බේක් කරන දවසට දාන්නම් කියලා හිතාගෙන. ඉඟුරු දෝසි, චව්, කැන්ඩිඩ් පීල්, චෙරීස් මේ වගේ දේවල් අපි අරගෙන එනවානේ. එතකොට ඒවා තියෙන්නේ පොඩි පැණියක. මම මගේ පළතුරු මිශ්‍රණයට නම් ඒ පැණි වගේ ගතිය දැම්මේ නැහැ.
මේවා මං හොඳට කපලා එකට දාලා මිශ්‍ර කරනවා. මේ මිශ්‍රණයට මම මිශ්‍ර පළතුරු ජෑම් බෝතලෙන් භාගයයි ගෝල්ඩන් සිරප් බෝතලෙන් භාගයයි දැම්මා. ඒ වගේම ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස් කියන එසන්ස් වලින් අර අවුන්සි කුප්පිය කියලා කියන්නේ ඒකනේ ගෙනාවේ. ඒකෙන් භාගෙ දැම්මා. ඊටු භාගෙ තියාගත්ත කේක් එක බේක් කරන දවසට දාන්න. කේක් එක බේක් කරන දවසට අර ජෑම් බෝතලේ ඊටු භාගෙත් දානවා, ගෝල්ඩන් සිරප් බෝතලේ ඊටු භාගෙත් දානවා. පොහොල් දෝසිත් පොඩිවට කපා ගත්තා. වේලිච්ච පොහොල් දෝසි ගත්තොත් නම් ටිකක් අමාරුයි. එතකොට කේක් එකේ අස්වැන්න ගතියත් පොඩ්ඩක් අඩු වෙලා යනවනේ. ඒ නිසා හොඳට පිරිච්ච පොහොල් දෝසෙම මං ගත්තා. දැන් ඉතින් අර අඩුම කුඩුම ඔක්කොම දාලා පළතුරු ටික හොඳට මිශ්‍ර කරගන්නවා. එහෙම මිශ්‍ර කරගන්නකොට පළතුරු කෑලි කැඩිලා චොප්ප වෙලා යන විදිහට කරන්නේ නැතුව අත සෑල්ලෙන් තියාගෙන හිමීට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මං කරේ මේ මිශ්‍රණය සතියකමාරක් දෙකක් විතර හොඳට වහලා තිබ්බා. එහෙම වහලා තිබ්බ අතරේ දවස් 5කට සැරයක් හිමීට මේ මිශ්‍රණය ආපහු මිශ්‍ර කරගත්තා. ඒ කරලා වහලා තියෙනවා. සතිය එකමාරකට දෙකකට විතර පස්සේ උන්න කේක් එක බේක් කරන දවස ආවනේ. කේක් එක බේක් කරන දවසේ මං ගෙනාවා මාජරින් ග්‍රෑම් 800යි, රුලන් ග්‍රෑම් 900යි. එතකොට සීනිත් ඕනේ. සීනි වලට මම ගත්තේ රතු සීනි. රතු සීනි කිලෝ 1යි ග්‍රෑම් 200ක් ගත්තා. බිත්තර 30ක් ගත්තා. මේ ටික එකතු කරගත්තට පස්සේ තව මට ඕන වුණා පරණ පත්තර. ඒ වගේම ඔයිල් පේපර්ස් ඕනේ. මේ සේරම එකට ලං කරගෙන දැන් ඉතින් මම ලෑස්ති වෙන්නේ මගේ පළතුරු මිශ්‍රණය ආපහු හරි ගස්සලා කේක් එක බේක් කරගන්න. ඔන්න කේක් එක බේක් කරන දවසේ තමයි මම කජු ටික පොඩිවට කඩලා එකතු කරේ. ඒ වගේම මම මේකට එකතු කරා මං ගෙනත් තියාගත්ත ඔරෙන්ජ් පීල් ටික. පළවෙනි දවසේ ඉතුරු කරගත්ත ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස් ටිකයි සුවඳ කුඩු වලින් චුට්ටයි මේකට දාලා හොඳට මිශ්‍ර කරා. ඒ වගේම මේක මිශ්‍ර කරන වෙලාවේ මං තව බ්‍රැන්ඩි මේස හැන්දි දෙක තුනකුත් එකතු කරා. මේවා මිශ්‍ර වෙනකොට හරිම සුවඳයි. මුළු ගේම සුවඳින් පිරෙනවා. මට අද මේ පළතුරු මිශ්‍රණය එකපාරම බේක් කරන්න විදිහක් නැහැ. ඒ නිසා මම කොටස් දෙකකට බෙදා ගන්නවා. එක කොටසක් අද කරනවා, ඊළඟ කොටස ඊළඟ දවසේ කරනවා. පළවෙනි දවසේ බේක් කරන කොටසට අවශ්‍ය කරන බිත්තර, රුලන්, සීනි ඒ දේවල් මං බෙදලා ගත්තා. පළවෙනි දවසට මං ගත්තා බිත්තර 15ක්. ඒ බිත්තර 15 සුදු මද කහ මද වෙන් කරගත්තා. බිත්තර 8ක සුදු මද හිම වගේ වෙන්න බීට් කරා. බිත්තර 15ක කහ මද වලට සීනි දාලා හොඳට බීට් කරා. මාජරින් වලට රුලන් දැම්මා. ඒකත් බීට් කරා. හැබැයි රුලන් දාන්න කලින් රුලන් තරමක් බැදගත්තා. මෙහෙම හදාගත්ත දේවල් ඔක්කොම අර පළතුරු මිශ්‍රණයට දාලා මේක ආපහු හොඳට මිශ්‍ර කරා.
එහෙම මිශ්‍ර කරාට පස්සේ මන් තැටියේ යටට පරණ පත්තර පිටු 3-4ක් දාලා ඒකට උඩින් ඔයිල් පේපර් එකක් දැම්මා. ඊට පස්සේ මං හදාගත්ත කේක් මිශ්‍රණේ අඟල් එකමාරක් වගේ හිටින්න තැටියට දාගත්තා. එහෙම දාගෙන oven එකේ අපි කේක් එකක් බේක් කරන උෂ්ණත්වයට වඩා අංශක 20ක් විතර අඩුවෙන් පැය එකමාරක් විතර මේක බේක් වෙන්න තිබ්බා. ඊළඟ දවසෙත් අර වගේම පිටර කහමද සුදු මද වෙන් කරගෙන රොලන් ටික පැතගෙන බීට් කරන්න ඕනේවා බීට් කරලා පළතුරු මිශ්‍රණයට දාලා කේක් ටික බේක් කරගත්තා. අද වගේ මේ වීඩියෝ එක දාන්නේ කේක් හදන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඒත් හිතේ පොඩි බයවල් තියෙන අයට පොඩි උදව්වක් විදියට. මාත් මගේ වෙඩින් එකේදී වෙඩින් කේක් හදනකොට කේක් හදන එක ගැන ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. ඇත්තට මං කලින් කේක් හදන තැනකවත් ඉඳලා තිබුණේ නැහැ. ඊට පස්සේ මං හොයාගත්ත ක්ලාස් එකක් ඒකේ වෙඩින් කේක් හදන්න තමයි කියලා දුන්නේ. ගෝල්ඩන් වෙඩින් කේක් හදන්න කියලා දුන්නේ දවස් 2ක්. තිබුණ පන්තිය දවසට පැය 2යි. හැබැයි එතන අපි කේක් හැදුවේ නැහැ. පළවෙනි දවසේ පළතුරු ටික පෙන්නුවා, පළතුරු මිශ්‍රණය හදන විදිය කියලා දුන්නා. දෙවෙනි දවසේදී බේක් කරගෙන ආපු කේක් කෑල්ලකට හදාගත්ත අයිසින් ටිකක් කොහොමද දාන්නේ කියන එක කියලා දුන්නා. කේක් කෑලි කපලා ඔතන විදිහත් කියලා දුන්නා. මේ දේවල් ගොඩාක් අර ඒ වෙලේ පන්තිය කරේ නැතුණට කියලා දෙන එක හොඳටම ලස්සනට කියලා දුන්නා. මම ඒ ටික හොඳට අහගෙන හිටියා, පොතකට ලියාගත්තා. ඊට පස්සේ මගේ වෙඩින් එකේදී මම බඩු ගෙනල්ලා එකපාරම ඒ කියන්නේ කලින් චුට්ටක්වත් හදන්න නැතුව කෙලින්ම වෙඩින් කේක්ම හැදුවා අර පන්තිය ගිහිල්ලා ඉගෙන ගත්ත ටිකෙන්. හැබැයි කේක් හොඳට තිබුණා. අපේ අම්මා අදත් කියනවා මගේ වෙඩින් කේක් හරිම රසයි කියලා. ඉතින් ඒක නිසා ඔන්න මේ සැරේ මගේ නැන්දගේ දුවගේ වෙඩින් එක එයාත් මට සති 3කට විතර කලින් තමයි කිව්වේ වෙඩින් කේක් ඕනි කියලා. ඉතින් මම ආසාවටත් එක්ක බාරගත්ත කේක් හදන්න. මේ වෙඩින් කේක් හදනකොට ඇත්තටම මේ අපි ගොඩාක් අර කේක් හදලා පුරුදු නෑනේ. එතකොට මේවා කපන්න, ඊට පස්සේ මේවා බේක් කරන්න, අයිසින් දාන්න, කෑලි ඔතන්න යන කාලය කොච්චරද කියලා ඇත්තටම හරියටම කියාගන්න අමාරුයි. දවස් දෙකේම බේක් කරගත්ත කේක් ටික මං තව සතියක් විතර ඒ විදිහටම තියෙන්න ඇරියා. එහෙම තියෙන්න ඇරලා මේ කේක් ඔක්කොම ටික එකට කඩලා කුඩු කරලා ගත්තා. සේරම තැටිවල තිබුණ ඒවා එකට මිශ්‍ර කරා. මෙහෙම මිශ්‍ර කරාම මට ලැබුණේ අතේ ඇලෙන්නේ නැති ඒත් ගුලි කරගන්න පුළුවන් මිශ්‍රණයක්. දැන් මේ මිශ්‍රණය තමයි අපි කපලා කේක් කෑලි බවට පත් කරගන්නේ. කේක් කෑලි කපා ගන්න අච්චුවක් ගෙනාවා. කලින් සැරේ නම් මට ඕන කේක් කෑලි උසට කේක් ටික අතුරලා ඊට පස්සේ රූල තියලා මැනලා කපාගත් එක තමයි කරේ. මේ සැරේ වැඩේ ලේසියෙන් කරන්න ඕනේ කියලා හිතාගෙන පොඩි අච්චුවකුත් ගෙනාවා. ඊට පස්සේ දැන් ඉතින් තියෙන අයිසින් කරන වැඩේනේ. අයිසින් කරන වැඩේට ඕනෙමයි අයිසින් සීනි. අයිසින් සීනි කිලෝ 1 ග්‍රෑම් 600ක් විතර වගේ ගත්තා.
ඒ වගේම කජු ප්‍රය මට සියයකුත් ගත්තා. මේකට මං ආමන්ඩ් එසන්ස් රෝස් එසන්ස් වලින් බින්දු කීපයකුත් දැම්මා. ඒ නිසා එසන්ස් දෙකෙනුත් ඕනේ වෙනවා. එතකොට මම මේක ඇනුවේ ලෙමනේඩ් වලින්. මම පන්ති ඉගෙන ගත්තේ ලෙමනේඩ් වලින් අනන්දනේ. ඒකින්ද මම එහෙම කරා. කජු ටික හොඳට පිටි කරගත්තා. මේ කජු පිටියකට තමයි අයිසින් සීනි දාලා ලෙමනේඩ් වලින් අනන්නේ. අයිසින් සීනි දානකොට මට පොඩ්ඩක් මේකේ මුලෙම වැරදුනා. ඒ කියන්නේ මං සීනි පැකට් එකෙන් එහෙමම දැම්මා. එහෙම දාන්න බෑ. අයිසින් සීනිත් පොඩ්ඩක් හලලා පොඩි කැට තියෙනවා නම් ඒව හැම අයින් කරගෙන ඉන්න ඕනේ. නැත්තම් අනා ගන්න අමාරුයි. ටික ටික දාලා තමයි මං ඇනුවේ. අයිසින් එකත් මං කොටස් දෙකකට අනාගත්තේ. එකපාර අනාගන්න විදිහක් මට නැතුව ගිය හින්දා. අනිත් එක තමයි ඉතින් මං එහෙම නිතර කේක් හදන කෙනෙක් නෙමෙයි හින්දා ඒවට අවශ්‍යම වාදන ඒ අවශ්‍ය ප්‍රමාණ වලින් මං ගාව තිබුණේ නැහැ. තියෙන වාචන අරගෙන තමයි වැඩේ කරේ. ලෙමනේඩ් චුට්ට දාලා අනන්න ඕනේ. ලෙමනේඩ් වැඩි වුණොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අයිසින් එක දිය ගතිය වෙනවනේ. මේක අපිට රෝල් කරගන්න පුළුවන් ගතියට තියෙන්න ඕනේ. ඔන්න එකකට අයිසින් සීනි වැඩි වෙලා එකකට කජු වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා මම මේ අයිසින් කොටස් දෙකක් එකට මිශ්‍ර කරනවා. කේක් කෑලි 200ක් නේ හදාගන්නේ. අච්චුවෙන් එකපාර කෑලි 25යි ගන්න පුළුවන්. ඒක හින්දා මට අයිසින් එක කොටස් 8කට බෙදා ගන්න වෙනවා. මොකද එක කොටසක 25 ගානේ කොටස් 8ක් ආවොත් තමයි කෑලි 200 වෙන්නේ. මම ඒකින්ද මේ අයිසින් එක කොටස් 8කට බෙදා ගන්නවා. ගුලි කරලා ලන්ච් ෂීට් වල ඔතලා තියාගන්න. ඇත්තට මම මේ වීඩියෝ එක දාන්නේ අර මුලින් කිව්වා වගේම වෙඩින් කේක් හදාගන්න ඉන්නේ මේක හරියයිද වරදේද දන්නේ නැහැ. සල්ලි වියදම් කරලා අපරාධයක් වුණොත් කියලා එහෙම හිතනවානේ. අන්න එයාලට කියන්න තියෙන පණිවිඩයක් විදිහට. ඇත්තටම වෙඩින් කේක් අපිට හදාගන්න පුළුවන්. පන්තියකට ගියේ නැති වුණත් දැන් හොඳට හදාගන්න පුළුවන් විදිහට උගන්වන වීඩියෝ තියෙනවා ඕන තරමක්. මමත් මේ සැරේ කේක් හදනකොට ඒ වගේ වීඩියෝ කීපෙකුත් බැලුවා. මට අමතක වෙච්ච තැන් මන් නොදන්න තැන් ඒ වීඩියෝ වලින් ඉගෙන ගත්තා. වෙඩින් කේක් වලට බඩු ගන්න තැනේ ඉඳලා වෙඩින් කේක් කෑල්ල ඔතලා ඉවරයක් කරන කම්ම හොඳට ඒවා කියලා දෙන වීඩියෝ ගොඩක් තියෙනවා. ඉතින් අපි තෝරගත්ත වීඩියෝ 3-4ක් බලන අතරේ ඒවැ කියන දේවල් ඔක්කොම සටහන් කරගන්න ඕනේ. එහෙම සටහන් කරගෙන ඒ ටික ඔක්කොම එකට තියලා බලනකොට අපිට පුළුවන් හොඳම විදිහේ රසට හොඳට වෙඩින් කේක් එකක් හදන විදිය හොයාගන්න. තමන්ගේ හරි තමන්ගේ ගෙදර අයෙකුගේ නංගි මල්ලි අක්කායි හරි යාළුවෙක්ගේ හරි වෙඩින් එකේ කේක් කෑලි හදනකොට ඒකෙන් අපිට යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක බැඳිච්ච ආදරණීය මතකයක් අපිට ඉතුරු වෙනවා. මේ දෙකම අපිට හුඟක් වටිනවා. මං අර හදාගත්ත අයිසින් ගුලි රෝල් කරලා ඒක දිග අරගන්න තමයි හදන්නේ. මේ විදිහට ලන්ච් ෂීට් තමයි මම පාවිච්චි කරේ. ලන්ච් ෂීට් එක යටටත් එලලා උඩටත් දාලා රෝලර් පින් එකෙන් මේ විදිහට අයිසින් එක හොඳට දිග අරගන්නවා. ඇත්තටම කිව්වොත් එහෙනම් මගේ වෙඩින් එකට වෙඩින් කේක් හදනකොට මට රෝලර් පින් එකක් තිබුණේ නැහැ. මම බෝතලයකින් තමයි මේක රෝල් කරලා දිග අරගත්තේ. ඊට පස්සේ මේ හදාගත්ත අයිසින් එක කේක් එකේ තැටිය උඩින් තියලා පොඩ්ඩක් තද කරලා කේක් එකට අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ. අයිසින් කොටස
මං ඒක රෝල පින් එකේ උතාගෙන මේ විදිහට පැදුරක් වගේ හිමිහිට දිග අරගෙන යනවා. ඊට පස්සේ ඒක චූට්ටක් රෝල පින් එකෙන්ම තද කරනවා කේක් එකට මේ අයිසින් කොටස අල්ලගන්න. වටේට තියෙන වැඩිපුර අයිසින් කොටස් පරිස්සමෙන් ගලවලා අයින් කරගන්නවා. හිටපු ගමන් අපිට පොඩි පොඩි අකර තැබ්බත් වෙනවා ඉතින්. සමහර තැන්වල දන්නේම නැතුව අයිසින් එක මේ සිනිදු වෙලා නිකම් ඝනකම අඩු වෙලා. එහෙම වෙලා තිබිලා කේක් එකට මේක දැම්මහම ඔන්න ඒ වගේ තැන් වලින් පොඩ්ඩක් කේක් එක පේන්න වගේ බලනවනේ. එතකොට මං කරේ අර වටෙන් කපලා අයින් කරන අයිසින් වලින් පොඩ්ඩක් ඒ කරදරේ වෙච්ච තැනට තියලා හිමිහිට රෝල පින් එකෙන් ආපහු පොඩ්ඩක් තද කරනවා ලොකු අයිසින් එකට පොඩි අයිසින් කෑල්ල අල්ල ගන්නකම්. පැච් එකක් පේන්නේ නැති වෙන විදිහට හිමිහිට රෝල් කරලා තද කරලා හදා ගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි දේවල් වෙනකොට කල්පනාවෙන් හිටියොත් අපිට ඒක විසඳ ගන්න පුළුවන් වෙනවා. මෙහෙම කේක් එකට අයිසින් දාන විදිහයි කෑලි වෙන් කරන විදිහයි වීඩියෝ වල ලස්සනට තියෙනවා. හැබැයි මට ඒව බැලුවට ඒ තියෙන විදිහටම කරගන්න චුට්ටක් අමාරු වුණා. මම ඉතින් මට පුළුවන් විදිහට මට ලේසි විදිහට තමයි කරේ. කේක් එකේ යටපැත්තත් පොඩ්ඩක් රෝල පින් එකෙන් තද කරනවා අඩුපාඩු එහෙම තියනවාද බලලා ඒවා දාලා. ඊට පස්සේ මේට කේක් කෑලි වෙන් කරගන්න තියෙන්නේ. මම කේක් කෑලි වෙන් කරගත්තේ මෙන්න මේ විදිහට. එහෙම වෙන් කරගත්ත කියලා ඉතින් කිසි අවුලක් නැහැ. නැත්තම් ඉතින් ඇත්තටම මේක කේක් කෑල්ලේ යටපැත්තෙන් තමයි තල්ලු කරලා එළියට ගන්න ඕනේ. අච්චු තිබුණ හින්දා මට හිතෙනවා ලේසි වුණා කියලා. මෙහෙම කේක් කෑලි ගලවන එකකුත් මම දැක්ක තියෙනවා. ඒ වුණාට මම ඒක ගත්තේ නෑ. මොකද ඉතින් අපි ටිකටම කේක් හදන්නේ නෑනේ. හිටපු ගමන් පොඩි ප්‍රශ්න ඇති වෙනවා. එතකොට තනි කේක් කෑලි වලටත් අයිසින් කෑලි දාලා මම හදාගත්තා. අර වටෙන් ගැලවෙන අයිසින් කෑලි වලින් පුළුවන් ඒ තනි කේක් කෑලි වලට දාන්න. ඒ වගේම වටෙන් ගැලවෙන අයිසින් කෑලි ආපහු අපිට අර අයිසින් එක එකතු කරගන්න පුළුවන්. හැබැයි කේක් පොඩ්ඩක්වත් යෑවිලා නැති ඒවා. බලාගෙන ඉන්නකොට නම් හිතනවා හරි ලේසි වැඩක් මේක කියලා. ඒ වුණාට මේක හරියට කල්පනාවෙන්ම කරන්න ඕන ටිකක් වෙලා යන වැඩක්. අනිත් එක අපිට කේක් වෙඩින් කේක් හදලා පුරුදුත් නැති හින්දා ඒවට ගත වෙන කාලය වැඩි. ඒවෙන් ඇතිවෙන පොඩි දේවල් විසඳ ගන්නත් අපිට නිකන් බයක් චකිතයක් තියෙනවානේ. ඒකෙන්ද චුට්ටක් මේකට අපිට ගත වෙන කාලය මට ගත වුණ කාලේ පොඩ්ඩක් වැඩි. අයිසින් දාන එකත් ගොඩාක් මම පරිස්සමෙන් කරේ. මොකද ආපහු අයිසින් හදාගන්න අලුතෙන්ම වඩු ගේන්න උනුත් එහෙම කියලා. ඒ නිසා මම ගොඩාක් පරිස්සමෙන් කරේ. සමහර වෙලාවල් වලට අච්චුවේ උඩට අයිසින් එක තියලා තද කරා. සමහර වෙලාවට අයිසින් එක උඩට අච්චුව තියලා තද කරපු වෙලාවලුත් තියෙනවා. ඒ දෙපැත්තම මම කරා. ඉතින් කෝකද ලේසි කෝකද හොඳ කියලා බලන්න. ඔන්න ඔය විදියට හොඳ වෙඩින් කේක් කෑලි හම්බ වෙනවා. මේකේ අයිසින් එකටත් හොඳට කජු දාලා තියෙන හින්දා අයිසින් එකත් හරිම රසයි. වෙඩින් කේක් කෑලි ඔක්කොම 200ම හදලා ඉවරලා තමයි කේක් කෑලි ඔතන්න ගත්තේ. මේ ඔතන දවස් වෙනකොට නම් ගොඩාක් ඉතින් වෙඩින් එක අදයි හෙටයි වගේ වෙලා තිබුණා.
ඔතනත් කේක් බඩු කඩවල් වලම තියෙනවා රැපින් කරන සෙට් එකක්. පොඩි පෙට්ටියක් තියෙන්නේ. ඒ පෙට්ටිය ඇතුලේ කොටස් 3ක් තියෙනවා. ඔයිල් පේපර් කොටසයි අර කේක් කෑල්ල ලස්සනට දවටන ලස්සන පොඩි ඊයම් වගේ කොටසයි සෙලෝපින් කොටසයි. මේ කොටස් 3ම එක කොටසකින් කෑලි 100 ගානේ තියෙනවා. එතකොට මේකට මම පොඩි කෝඩ් එකක් දාලා ගැට ගැහුවේ. කෝඩ් එකත් වෙනම අපිට ගන්න තියෙනවා. ඒවත් එක රෝලක් ගත්තාම කේක් කෑලි 200ම ගැට ගහ ගන්න ඇති. කේක් කෑලි පෙට්ටියකට දානවා නම් ඉතින් අර සෙලෝපින් කොටස වැඩක් වෙන්නේ නැහැ. මම අද තෝරගත්තේ හරියම ලාභදායකව ලේසියෙන් කරන්න පුළුවන් විදිහ. ඒක නිසා මම අර පෙට්ටියේ තිබුණු කොටස් 3ම එක කෝඩ් එකක් දාලා තමයි මේ කේක් කෑලි යොදාගත්තේ. කේක් කෑලි යොතන එකත් මම වීඩියෝ එකක් කරා. හැබැයි ඉතින් මට ගොඩාක් වැඩි වෙලා තිබුණ හින්දා කැමරාව ඔන් වෙලාද නැද්ද කියලා බලාගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ටික ඇත්තටම පස්සේ බලනකොට වීඩියෝ වෙලා තිබුණේ නැහැ. මේ විදිහට තමයි අර ඔතන කොටස් තියෙන්නේ. මේ වගේ කොටස් 3ම තියෙන රැපින් එක ඕනනම් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා වෙන වෙනම ගන්නත් තියෙනවා මම දැක්කා. ඒව ටිකක් මිල වැඩි ඇති. කේක් වල සෑහෙන තොගයක් ඔතලා තියෙන්නේ. වෙඩින් එකට කලින් දවස් තමයි මේ ඔතන්නේ. ඒ නිසා ඔන්න හෙට උදේ තියෙන වෙඩින් එකට මේ අද හවස අනුරාධපුරයට යන ගමන් කේක් ඔත යනවා. ඉතින් ඔන්න ඔහොමයි මගේ වෙඩින් කේක් මම හැදුවේ. අද මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ කාට හරි ප්‍රයෝජනයක් වුණා නම් ඒක තමයි මගේ සතුට. මම ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඔයාලා වෙඩින් කේක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කරන්න චුට්ටක්වත් බය වෙන්න එපා. දැන් හොඳ වීඩියෝ තියෙනවා YouTube එකේ. ඒ වීඩියෝ කීපයක් බලලා ඔයාට ඒ වැඩේ හොඳට කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි අද මගේ වීඩියෝ එකේ අරමුණ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.